Good morning guys. අදත් උදේම නැගිට්ටා. උදේම කිව්ව රටට විතර. සුපුරුදු පරිදි අදත් නැගිටලා වැඩට යන්න තමයි ලෑස්ති. බලමු අදත් වැඩ කරන්න පුළුවන්ද කියලා. පාන්දර වෙනකන් ඇස්සා. ගත් මදින ගමන් අදත් ආවා සුපුරුදු පරිදි. උදේම වැඩ දිහා බලන්න. ඉතින් අද නම් අවුව ටිකක් වැටෙනවා. මම හිතන්නේ අද වැඩක් කරගන්න පුළුවන් වෙයි. මේ බලන්නකො හොඳටම අවුව වැටෙනවා. ගාන්න වලට පේනවා රියාය. ඒක අවුව වැටලා තියෙනවා. දවල් එද්දින වැඩක් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. පැහිලක් තියෙන හොඳටම. ගායස් උදේම බඩරුම් කාලක් කොම්මා චූටි ලාත් දළු එකක්. අපි ඒක කාලා තේ එකක් බොන්න ලෑස්ති. උදේම අක්කරයක් කපන්න දිනවා කියලා ඕඩර් එකක් ආවා. අපි යන්නේ අක්කරේ කොහෙද තියෙන්නේ කියලා බලන්න. තීරතනට ගිහිල්ලා බලලා මනලා කතා කරගෙන ඉන්න තමයි යන්නේ. සුදේ බලන්න කියපු කුඹුර නේ වෙන කුඹුරක් දැක්කා. गाइस मैं अभी යන පාරේ අර ඔයාලට පේන ඇති වහන් අතන කිවුලෙක් ඉන්නවා නම් ගියා. අස්සට ගියා. මේ යන පාරවල වල තියෙන එළවල් තමයි මේ තියෙන්නේ. එච්චර හොඳ පාරක් නෙමෙයි තියෙන්නේ යන්න. හරි අමාරුයි මේ පාරේ යන්න. මේ දුරු පාරයි. අමාරුයි. හරි අමාරු පාරක් තියෙන්නේ. මෙතන ඉස්සරහින් බාලා තමයි ගන්න වෙන්නේ මැෂින් එක. ගාන්න පටලම ගන්න අමාරුයි.
අද උදේම ගයිස් කෑමට හම්බුණා උඳු වඩේ එකක්. කාලා බලලා ඉස්සක් උඳු වඩේම තමයි උඳු දාලා හදලා තියෙන්නේ. පාන් පිටි වඩේ නෙවෙයි. අවුලක් නැහැ උඳුරක් එන්නේ. අපේ පාන් පිටි වඩේ වගේ නෙවෙයි. ගයිස් මේ වැස්ස නම් එන සාපයක් වගේ වැඩක් කරගන්න දෙන්නෙම නැහැ. අපිට වැඩක් කරගන්න නැහැ. ගොයියන් දරුවුත් නැහැ. දැන් ඔය කපන්න කියලා කුමුරෙන් භාගයක් කපද්දි වහින්න පටන් ගත්තා. දැන් ආයෙ වැස්ස කපන්නත් නවත්තන්න වෙනවා. වැඩක් කරගන්න වෙන්නේ නැති වගේ හරියට. ගයිස් ඔන්නවා අක්කර 3ක් කපලා ඉවරලා. පැය 2යි අක්කර 3යි. අපිට මේ අක්කර 3 කපන්නේ පැය ටිකක් වගේ කාලයක්. දැන් නම් තමයි වුණා. වැස්ස කියලා නේත් තියෙනවා. කපුවා. කියන්නේ. ඒක එකෙන් මාසේ කොහොමද වැස්ස වයින්නවා කියන්නේ. ඉන්නේ මට තමයි කොට. මානේ මොකද? අයිති මලේ තියෙන මේ පල්ලියක් ක්‍රිස්තියානි කට්ටියගේ. ගොඩක් ලොකු පල්ලියක් මේක. මම නම් දැකලා නැහැ පැත්තෙන් මේකේ පල්ලියක් තියෙනවා. මෙතන මේ පාරේ දේවාලයක් තියෙනවා. ඉතින් ඒකට තමයි මේ කට්ටිය ගොයන් කපන්න කලින් පූජාව දෙන්නේ. ඉතින් අද මේ පූජාව දෙන දවසේ ඒ පූජාව දීලා ඉවරලා තමයි කුඹුර වැඩ ආරම්භ කරන්නේ. එන ගමන් නැවැත්තුවා ගයිස් බීම එකක් බොන්න කියලා. මේ වලට පේනද මේ අහකට තියෙන රයිස් මිල් එක. මේකට තමයි මේ කට්ටිය මේ වී දෙන්නේ. ඒකට බෝල කියලා කියන්නේ. හිතන්න මේවා උඳු වඩේ වගේ වෙන්නේ නැති මං කාලත් නැහැ. මොකද්ද කියලා බලන්න ඔය කැඩුවේ. බලමු කාලා මොනවා වගේද කියලා. මේ තියෙන්නේ ගයිස් එව්වා. මේක ඇවිල්ලා පාම් පිටි ගුලි කරලා තෙල් දාලා වගේ තියෙන්නේ. මේක පැණි රහයි. මිරිස්තරේ මොකුත් දාලා නැහැ. පැණි රහක් විතරයි එන්නේ. සාමාන්‍යයෙන් ලාවට වගේ පැණි රහක් තියෙනවා. අලුත් කෑම මොකද්ද කියන නම නම් දන්නේ නැහැ. දෙමළ කට්ටිය ගයිස් අපි මේ කාලේ වෙලා බත් ටිකක් කාලා නිදාගත්ත හවස් වරුවෙම. ඉතින් අද දවස් ඉවරයි.